Once you go Robiolac, there's just no turning back. Robiolac. Prime Group. මහත්තයා මම මේ බලනවා මේ හරිනි ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය විසින් මේ කරපු අපරාධය සම්බන්ධව මේ www.com එකේ පිටු. දැන් මේ පිටු එක ගලවන්න යන්නේ. කෝටි ගාණක් දීලා මේ 6 වෙනි වසරේ පොත මුද්‍රණය කරා. මුද්‍රණය කළා මොකද කරේ? ආපස්සට පිටු ගලවනවා. පිටු ගලවලා ඉවරලා මොකද කරන්නේ? ළමයිගේ ආපස්සට මොලේ කනවා. ඒතකොට අද එක්තරා ජාතික ජනබලවේගයේ മന്ത്രിවරයෙක් කියනවා තොපි හරිණිගේ දේවල් සොයන්ට යන්න එපා, හරිණිගේ ඇද හොයන්න යන්න එපා. ඒවා හරියට මේ අලකොලේ දාපු වතුර වගේ. අලකොලේට දාපු වතුර වගේ තොපි තමයි දී වෙලා යන්නේ තව ටික දවසකින්. ඒ නිසා කරුණාකරලා අපි හරිණි අග්‍රාමාත්‍යතුමි විවේචනය කරන්නේ නැහැ. හරිණි අග්‍රාමාත්‍යතුමිට අපි පැහැදිලිවම කිව්වා අගමැතිතුමියගේ ගරුත්වය ගෞරවය ආරක්ෂා කරගන්න. අගමැතිවරියක් වශයෙන් ශ්‍රී ලංකා ජනරජයේ හිතා ශ්‍රේෂ්ඨ කාන්තාවක් ලෙස හැසිරෙන්න. හරිනිත් එක්ක අපිට කිසිම වෛරයක් එහෙම නැහැ. ඔය කියන ජාතික ජනබලවේගයේ മന്ത്രിවරයාගේ මං අහන්න කැමතියි ඔබතුමාලා ඇයව සුද්ධ කරනවා. ඒ මොකද ඇයගේ මොනවා හරි ලබා ගන්න. මතක තියාගන්න. සුද්ධ කරාට කමක් නැහැ. සුද්ධ වෙලා නැහැ. සුද්ධ වෙන්න නම් අනිවාර්යෙන් මඩේට දාලා ආපස්සට මොලේ සිට පහත දක්වා සෝදලා මඩේ දාලා හොදලා ගොඩ අරගෙන හොඳ සුදු රෙද්දක් සුදු සාරියක් අඳලා ගත්තොත් තමයි හරියන්නේ. ඔබතුමාලාට ඒ රීතිය තමයි ඔබතුමාලාත් මඩේ දාලා ඇලේ දාලා ආපස්සට අරගෙන සුදු සරමක් සේටයක් ඇඳලා ගත්තම තමයි මොලේ පෑදෙන්නේ. කිසිම වෙලාවක මොලයක් පෑදිලාවත් නැහැ. ජනාධිපතිතුමා අසරණයි. ඒතුමා රැක ගන්න බලාට කිසි කෙනෙකුට බෑ කියන එක මම මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. හරිනි අග්‍රාමාත්‍යතුමිය ඔබතුමිය මේ රටේ අගමැති ධූරය ලබාගත් දවසේ සිටම ඒ වගේම අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස ඇමතිකම් ගත්ත දවසේ සිටම රටට මොනවද කළා තියෙන්නේ? සමලිංගිකත්වයේ ගේන්න යෝජනා කරා. ඒ වගේම .com එකක් ගේන්න කිව්වා. 6 වෙනි වසරට ගෙනාවා. ඉතිහාසයේ විනාශ කරපු දේවල් මොනවද? කිසි දෙයක් නැහනේ හරිනි නෝන මහත්තයා. ඒ තමයි මම කියන්නේ. ඔබතුමිය අම්මා කෙනෙක් වෙලා බලන්නකෝ දරුසෙනිහස එන්නේ එතෙන්ට තමයි එන්න ඕන. අම්මා කෙනෙක් වෙන්නේ නැතුව කවදාකවත් දරුවෙගේ වටිනාකමක් තේරෙන්නේ නැහැ.